ආයිබෝවන් සුබ දවසක්. බවහස්ත හෙළයා YouTube චැනලය හා සම්බන්ධ වන ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නට යන්නේ සෙනසුරු ග්‍රහයා මීන රාශියට පැමිණීම පිළිබඳවයි. හොඳයි. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනි. ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක අවසාන වනතුරු රැඳී සිටින්නත්, ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත්, ඔයාලා තවමත් අපගේ බවහස්ත හෙළයා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, අපි යමු අද වීඩියෝ එක සඳහා. ලෝකායන කේන්ද්‍රයේ සනි ග්‍රහයා 12 වෙනි භාවය තුල ගමන් කරනු ලබනවා. ලෝ පුරා ප්‍රබල මාරාන්තික වෛරස් රෝග ව්‍යාප්ත වන බව පෙන්눔 කෙරෙනවා. සනි මාරු වන විට තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නය පවතින අතර වෘශ්චික ලග්නය යනු රහස් කුමන්ත්‍රණ පෙන්වන රාශියක් වෙනවා. යම් අයගේ රහස් එළිවන බවක් පෙන්눔 කෙරෙනවා. දුකට අධිපති ග්‍රහයා මෙන්ම කම්කරු පීඩිත ජනයා නියෝජනය කරන ග්‍රහයෙකු ලෙස සලකන සනි ග්‍රහයා 2025 වන දින පස්වරු 9:41ට සනිට සම රාශියක් වූ ගුරුට අයත් මීන රාශියට මාරු වෙනවා. මෙසේ සනි පිවිස ඇත්තේ ගුරුට අයත් පුවපුටුප නැකතේ 4 වන පාදයටයි. පුවපුටුප නැකත වනාහි කාලවර්ණ පුල්ලිංග කූර ත්‍රිපද අදෝමුඛ ආකාශ භූත තරු දෙකකින් යුක්ත නැකතක් වන අතර සඳු ග්‍රහයාට එය අයත් වෙනවා. මෙසේ කුම්භ ලග්න ලංකා කේන්දරයේ ලග්නාධිපති වූ සනි දෙවැනි භාවය තුල ගෝචර වෙනවා. රටේ ආදායම් තත්ත්වය යහපත් පැත්තට පත්විය හැකි වසරක්ද වෙනවා. එසේම බැංකු වෙළඳාම සම්බන්ධ ස්ථානවල ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ආපෝ රාශියක් හෙවත් ජල රාශියකට සනි මෙසේ පැමිණීම මත ලංකාවටම ආපදා තත්ත්වයක් හෙවත් ජල විපත් ඇතිවිය හැකි බව පෙන්눔 කෙරෙනවා. එසේම මීන රාශිය පැතිරීම ව්‍යාප්ත වීම බලපවත්වන රාශියක්ද වෙනවා. ගුරුට අයත් මීන රාශියට සනි පැමිණීම තුළ ජනතාව පක්ෂ දේශපාලන මතවාද වලින් බැහැරවන බවක් පෙන්눔 කරනවා. සනි යනු මන්දගාමී ග්‍රහයෙක් වෙනවා. ව්‍යාපාර දියුණු කිරීම, නව අවිනිශ්චිත ව්‍යාපාර ආරම්භ කිරීම නොකළ යුතු වෙනවා. සනි මාරු වන විට තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නය සහ සිංහ නවාංශකයත් උදා වෙලා පවතිනවා. 5 වෙනි භාවය තුල රවි සඳු බුධ සිකුරු සනි රාහුද 7 වැන්නේ ගුරුද 8 වැන්නේ ලග්නාධිපති කුජද 11 වෙන්නේ කේතුද ගමන්ගෙන තිබෙනවා. මෙහිදී තත්කාල කේන්දරය තුල බුද්ධියට කාරක වන බුධ නීචව 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන්ගෙන තිබෙනවා. බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අයට අසුබතා ඇති කරන අතරම එසේම කුඩා දරුවන් ආශ්‍රිත
වෛරස් රෝගී තත්ත්වයන්ද ව්‍යාප්ත වන බවක් පෙන්නුම් කෙරෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයට යහපත් නැති අතර මැයි 7 තෙක් විපක්ෂයේ පක්ෂ තුල අර්බුද ගැටලු ඇති කරනු බව පෙන්නුම් කෙරෙනවා. මෙරට පෙර සනි මීනයට පැමිණියේ 1995 ජූනි 2 වෙනිදා වන අතර තවද මාර්තු 29 මීනයට ගොස් නැවත ජූලි 14 වෙනිදා දින වක්‍ර චලිතය තුළ සනි ගමන් කරනු ලබනවා. එම කාල පරිච්ඡේදයේදී පවතින රජයට අභියෝගාත්මක මාස කිහිපයක් වෙනවා. ගොවියාට බාධක දුෂ්කරතා ඇති කරන බව පෙන්නුම් කර තිබෙනවා. භෝග විනාශවලට ඉඩ ඇති අතර මහජනතාව නියෝජනය කරන බැවින් ජූලි 14න් පසු මහජන උද්ඝෝෂණවල වැඩිවීමක් දැකගත හැකි වෙනවා. 2027 ජූලි 20 තෙක් සනි මීනය තුල රැඳී සිටිනවා. යම් යම් ව්‍යාපෘති හේතුවෙන් රජයට අධික වියදම් දරන්නට සිදුවන බවක් පෙන්නුම් කෙරෙනවා. කලාපකරුවන්ට අපල සහිත වන අතර එසේම තවදුරටත් හදිස්සි අනතුරු අපරාධ බලාපොරොත්තු රහිත භයානක මරණ පවා සිදුවිය හැකි කාල සීමාවක් වෙනවා. ලග්න වශයෙන් ගත් කල සිංහ ලග්නයට, මේෂ ලග්නයට, මීන ලග්නයට තද අපල පීඩා ඇති කරන අතර කටක ලග්නයට, වෘෂභ ලග්නයට, මිථුන ලග්නයට, වෘශ්චික ලග්නයට, කන්‍යා ලග්නයට, මකර ලග්නයට යහපත් ප්‍රතිඵල ලැබෙනවා. තුලා කුම්භ ලග්නවලට මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබෙනවා. තදබල අපල පවතින අයට සෙනසුරාදා දිනවල සෙනසුරු හෝරාවෙන් එනම් උදෑසන 6-7 අතර බෝධි පූජා සිදු කිරීම ඉතා වැදගත් වෙනවා. මීට අමතරව ධාර්මික ජීවිතයකට හුරුවීම, විෂ්ණු දෙවියන්ට වසරකට බාරයක් වීම, නිර්මාංශ වීම, මව්දෙමව්පියන් වැඩිහිටියන්ට අප උපස්ථාන කිරීම, ඇවිදීමට නොහැකි අයෙකුට අත්වාරු රෝදපුටු පිරිනැමීම, ආබාධ අසරණ අයට තමන් ගන්නා ආහාර වේල ලබා දීම, එම ආහාර වේල නිර්මාංශ වීමද වැදගත් වෙනවා. ලෝකායන කේන්දරයේ සනි ග්‍රහයා 12 වෙනි භාවය තුල ගමන් කරනු ලබනවා. ලොව පුරා ප්‍රබල මාරාන්තික වෛරස් රෝග ව්‍යාප්ත වන අතර සනි මාරු වන විට තත්කාල ලග්නය වශයෙන් වෘශ්චික ලග්නය පවතින අතරම වෘශ්චික යනු රහස් කුමන්ත්‍රණ පෙන්වන රාශියක් වෙනවා. යම් යම් අයගේ රහස් එළිවන බවක්ද මෙම කාලයේ පෙන්눔 කරනවා. මෙලෙසින් බලන කල මෙකී නොකී තවත් විවිධාකාර ලෙසින් මහ ජනතාවට බාධාවලට මුහුණ දීමට සිදුවන බැවින් ඉදිරි කාලය පුරා මෙත් සිතින් යුතුව තම නැන පමණින් යුතුව කටයුතු කරමින් ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙසට මුළු මහත් ජනතාවට ආයාචනා කර සිටිනවා. එහෙනම් වීඩියෝ එක අවසන් වන තුරු රැඳී සිටි ඔයාලා සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත්, ඔයාලා තවමත් අපගේ බබහස්ත හෙළයා YouTube channelය subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ස්තුතියි.